හොඳයි සිරු දෙනාටම තිරුවන් සරණයි. අද මේ අලුත් වීඩියෝ එක හරහා ඔබ බලාපොරොත්තු වෙන්නේ මම මීට දවසකට කලින් ඉන්දු ආර්ය යුගයේ මේ පුරාතන ඉන්දු ආර්ය යුගය පිළිබඳව ඔබට යම්කිසි කාරණා ටිකක් කියලා දුන්නා. ඉතින් අද මේ වීඩියෝ එක හරහා මේ ඉන්දු ආර්ය යුගයේ දෙවන යුගය එහෙම නැත්නම් මධ්‍යතන ඉන්දු ආර්ය යුගය පිළිබඳව යම් ඉගන්වීම් වශයෙන් විශේෂ කරුණු ටිකක් ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා අපි එහෙනම් වීඩියෝ එකට යමු. ඒ අනුව මම මුලින්ම මේ මධ්‍යතන ඉන්දු ආර්ය යුගයේ කාලපරාසය සඳහන් කරන්නම් ඔබට. බොහෝ දෙනා පිළිගත් මතයක් තමයි ක්‍රිස්තු පූර්ව 600 ඉඳන් ක්‍රිස්තු වර්ෂ 1000 දක්වා මෙන්න මේ කියන අතර කාලය තමයි මධ්‍යතන ඉන්දු ආර්ය යුගයට අයත් වෙන්නේ. කාලය ආයි කිව්වොත් ක්‍රිස්තු පූර්ව 600 ඉඳන් ක්‍රිස්තු වර්ෂ 1000 දක්වා කාලය. එතකොට මෙන්න මේ කාලපරාසය තුල තමයි මේ මධ්‍යතන ඉන්දු ආර්ය යුගයේ නිශ්චිත කාල වකවාන විදිහට බොහෝ දෙනාගේ මතය. එතකොට දැන් මේ යුගයේ තිබ්බ සුවිශේෂත්වයම තමයි පාලි භාෂාව ඇතුළු කොටගත්ත ඔය අනිකුත් ප්‍රාකෘත භාෂා බිහි වෙන එක. දැන් ඔය පුරාතන ඉන්දු ආර්ය යුගයේ සංස්කෘත විතරයිනේ තිබ්බේ. එතකොට ඔන්න ඔය යුගයෙන් පස්සේ මේ මධ්‍ය ඉන්දු ආර්ය යුගය වෙනකොට ප්‍රාකෘත භාෂාවන්ගේ විශේෂ නැගී ඒමක් සිද්ධ වෙනවා. ඊළඟට දැන් මේකට හේතුව විදිහට සලකන්න පුළුවන් අපිට මේ උගතුන්ගේ භාෂාවක් විදිහට සංස්කෘත භාෂාව වෙන් වෙලා තිබ්බේ. ඒක සාමාන්‍ය ජනතාවට උච්චාරණය කිරීම පවා දඩුවම් ලැබිය හැකි වැරැද්දක් වුණා. ඒක නිසා වුන් තීරණය කරා දැන් අපිටත් ඕනේ සාහිත්‍ය, අපිටත් ඕනේ රසවින්දනය, අපිටත් ඕනේ හොඳ නිදහසේ කතා කරන්න. මෙන්න මේ හේතු සාධක මත ඔවුන්ගේ ප්‍රාකෘත භාෂාව අර සංස්කෘත භාෂාවට වඩා මධ්‍යතන ඉන්දු ආර්ය යුගයේදී ජනප්‍රිය වුණා. අන්න ඒක තමයි හේතුව බවට පත් වෙන්නේ. ඊළඟට දැන් මේ ප්‍රාකෘත භාෂාවල සංස්කෘත වගේ නෙමේ භාෂාමය ලක්ෂණ හරි ලේසි ටිකක්. සරල කාරණයක් සිහිපත් කරොත් ඔය බැඳි අකුරු සරල වුණා. සංස්කෘත භාෂාවේ තියෙන ඔබ දන්නවා අර් අකුර නේද? එතකොට මේ අර් අකුර සහිත බැඳි අකුරු ද්විත්ව අක්ෂර බවට පත් වුණා. තේරුණාද? දැන් උදාහරණයක් විදිහට සංස්කෘතයේ තියෙනවා සූත්‍ර කියලා පදයක්. නේ මේක දැන් ප්‍රාකෘත භාෂාවකට එනකොට සුත්ත වුණා. අර ත්‍ර කියන අර් යන්න මොකද උනේ? ද්විත්ව වෙලා සූත්‍ර සුත්ත වුණා. ඊළඟට දැන් තව උදාහරණයක් කිව්වොත් මාර්ග මග්ග වුණා. බලන්නකෝ හරි සරලයි. දිව පැටලෙන්නේ නැහැ මේ උච්චාරණය කරනකොට නේද? සූත්‍ර සුත්ත මාර්ග මග්ග වෙනවා. ඒ වගේ හරි ලේසි මේ ප්‍රාකෘත භාෂාවල භාෂාමය ලක්ෂණ ගොඩාක් සරල කතා කරන්න පහසු විදිහට තමයි මේ ප්‍රාකෘත භාෂා සකස් වුනේ. එතකොට දැන් මේ නූතන විද්‍යාඥයන් වාග් විද්‍යාඥයන් මේ මධ්‍යතන ඉන්දු ආර්ය යුගයත් තව අවධි 3කට බෙදෙනවා. ඒ කියන්නේ පූර්ව මධ්‍යතන යුගය, මධ්‍ය මධ්‍යතන යුගය, ඊට පස්සේ අපභ්‍රංශ යුගය කියලා. එතකොට මේ ඔය early මෙයා කියන මෙන්න මේ කාල සීමාව එහෙම නැත්නම් පූර්ව මධ්‍යතන යුගයේදී පාලි භාෂාව සහ අශෝක අධිරාජයාගේ සෙල්ලිපි භාෂාව තමයි විද්වතුන් පෙන්වලා දෙන්නේ. මේ පූර්ව මධ්‍යතන යුගයේ තිබ්බේ පාලි භාෂාවයි අශෝක අධිරාජයාගේ සෙල්ලිපි භාෂාවයි. එතකොට මේ බුද්ධ ධර්මයේ ව්‍යාප්තුනේත් මෙන්න මේ භාෂාවෙන් ඒ කාලේ. අශෝක රජතුමා ධර්මයේ ව්‍යාප්ත කරා ඔබ දන්නවනේ. එතකොට අන්න ඒ ව්‍යාප්ත වීම සහ අශෝක ප්‍රාකෘතයේ දක්නට ලැබෙන්නේ මේ මධ්‍යතන ඉන්දු ආර්ය යුගයේ පූර්ව මධ්‍යතන කියන යුගයේ. ඊළඟට මේ මිඩල් මියා කියන මේ මධ්‍ය මධ්‍යතන යුගයේදී සෞරසේනී, මාගධී, ඊළඟට මහාරාෂ්ට්‍රී කියන මෙන්න මේ ප්‍රාකෘත භාෂා ප්‍රබල වෙන්න පටන් ගත්තා. එතකොට ගොඩාක්ම මේ මධ්‍යතන යුගයේදී පුරාණ ඉන්දිය නාට්‍යවල තමයි ඇත්තටම මේ මහාරාෂ්ට්‍රී, මාගධී, සෞරසේනී වගේ ප්‍රාකෘත භාෂා භාවිත කරන්නට යෙදුනේ. ඉතින් දැන් ටික ටික දියුණු වෙනවා මේ. ඊළඟට දැන් එතනින් ගියාම තුන්වෙනි අවධිය අපභ්‍රංශ නේ. එතකොට මේ අපභ්‍රංශ අවධියේදී ඇත්තනම කිව්වොත් නැත්නම් පසු අවධිය කියන්නත් පුළුවන් ක්‍රිස්තු වර්ෂ 600න් පස්සේ ගොඩක් දියුණුයි. ප්‍රාකෘත භාෂා උපරිම බිඳීලා තව ඒවා බිහි වෙලා නේද? අපභ්‍රංශ නමින් තවත් ප්‍රාකෘත භාෂාවක් බිහි වෙලා ඊට පස්සේ මේ භාෂාව හරහා ඉදිරියට ඇත්තටම කිව්වොත් වර්තමාන භාෂා ගොඩාක් බිහි වෙන්න ඉන්දියාවේ හේතුවක් බවට පත් වුණා මේ අපභ්‍රංශ යුගය. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 600 ඉඳන් ඉදිරි කාල සීමාවේ. ඊළඟට මම ඔබට කාරණාවක් සිහිපත් කරන්න කැමතියි ඒ කාලය තුල. නැත්තම් මේ මධ්‍යතන ඉන්දු ආර්ය යුගයේ මේ ආගමික සහ සංස්කෘතික වැදගත්කම් මොනවද? පළවෙනි කාරණය තමයි මේ බුදුදහම සහ ජෛන දහම. නේද? ඔබ දන්නවා බුදුදහමේ මාධ්‍ය භාෂාව සංස්කෘත නෙමෙයි, ජෛන දහමේ මාධ්‍ය භාෂාව සංස්කෘත නෙමෙයි. නමුත් මේ මධ්‍යතන ඉන්දු ආර්ය යුගයේ මොකද වෙන්නේ? මේ බුදුදහමේ ව්‍යාප්තියයි ජෛන දහමේ ව්‍යාප්තියයි සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්නේ ප්‍රාකෘත භාෂා දෙකක් හරහා. තේරුණාද? ඒ මොනවද? දැන් බුදුදහම ව්‍යාප්ත වෙන්නේ අර්ධ මාගධියෙන්. ඒක ප්‍රාකෘත භාෂාවක් නේද? ඊට පස්සේ ජෛන මහාවීරගේ භාෂාව වෙන්නේ මාගධි. එතකොට දැන් බලන්න මෙන්න මේ කියන නායකයන් දෙදෙනාට තමයි ඒ කාලය වෙනකොට විශාල ශ්‍රාවක පිරිසක් හිටියේ.
හරිද? එතකොට මේ ප්‍රාකෘත භාෂාවෙන් බණ කිව්වම ප්‍රාකෘත භාෂාවෙන් ධර්මය අවබෝධ කරගන්න ජනතාව පෙළඹුණාම අර සීමිත ප්‍රමාණයකට පමණක් සීමා වෙච්ච සංස්කෘත භාෂාව මොකද උනේ? ටික ටික ඒ යුගයේදී යට ගියා. භාවිත කරන්නන් අඩු වුණා. ඉතින් ඒක නිසා හරි වාසියක් වුණා මේ බුදුහාමුදුරුවෝ සහ ජෛන මහාවීර ප්‍රාකෘත භාෂාවන් භාවිත කිරීම තමන්ගේ ආගමික කටයුතු සඳහා. ඉතින් අන්න ඒක නිසාම තමයි ධර්ම පොත්පත් පවා ප්‍රාකෘත භාෂාවලින් ලියවිලා මේ මධ්‍යතන යුගය කියන්නේ ඇත්තටම කිව්වොත් ප්‍රාකෘත භාෂාවන්ගේ නැගීම ප්‍රාකෘත භාෂාවන්ගේ ස්වර්ණමය යුගය කියලා අපිට සඳහන් කරන්න පුළුවන් මෙන්න මේ කාරණාව නිසා. ඊළඟට මේ සෙල්ලිපි කලාව මේ යුගයේදී සෙල්ලිපි බොහෝ ප්‍රමාණයක් නිර්මාණය වුණා. එතකොට මේ සෙල්ලිපිවල පළවෙනිම අවස්ථාව පළවෙනිම ස්වරූපය බවට පත් වුණේ මේ මධ්‍යතන යුගය. එතකොට සංස්කෘත භාෂාවෙන් ඒව ලිව්වේ නෑ ප්‍රාකෘත භාෂාවෙන් තමයි ලිව්වේ නේද? ඔය ධර්මාශෝක රජතුමා පවා නිර්මාණය කරපුවා සංස්කෘතෙන් ලිව්වේ නෑනේ. ඒව ඔක්කොම මේ ප්‍රාකෘත භාෂාවලින් ලිව්වේ අශෝක ප්‍රාකෘතිය ආදී කොටගත්ත ප්‍රාකෘත භාෂාවලින්. එතකොට ඔන්න ඕක තමයි ආගමික සහ සංස්කෘතික වැදගත්කම වෙන්නේ. ඊළඟට මේ වර්තමාන භාෂාවලට මොකද්ද තියෙන සම්බන්ධය මේ මධ්‍යතන යුගයෙන්? ඒකත් අපි පොඩ්ඩක් දැනගමු. දැන් එතකොට ඔය මධ්‍යතන ඉන්දුවාර යුගයේ අවසානයේ පසු අවදී අපිට කියන්න පුළුවන්. බිහි වුණා අපබ්‍රංශ කියලා භාෂාවක්නේ. මෙන්න මේ අපබ්‍රංශ භාෂාවලින් තමයි ඇත්තටම වර්තමාන ඉන්දුආර්ය භාෂාවල උපත සිද්ධ වුණේ. උදාහරණයක් විදිහට අපේ සිංහලත් අයිති වෙනවා. තේරුණාද? ඉන්දියාවේ ඔය අපබ්‍රංශ ආදී කොටගත්තේ ප්‍රාකෘත භාෂාවලින් බෙදී ආපු භාෂාවක් විදිහට තමයි සැලකෙන්නේ සිංහල. ඊළඟට හින්දි, පංජාබි, බෙන්ගාලි සහ මරාති කියන මෙන්න මේ භාෂාවල ඇත්තටම මව නේ අම්මා විදිහට සැලකන්නේ මෙන්න මේ කියන මධ්‍යතන ඉන්දුආර්ය යුගයේ අවසාන සමයේ බිහි වෙච්ච අපබ්‍රංශ භාෂා. තේරුණාද? අන්න ඒ තමයි මව. එතකොට එතනින් බිහි වෙච්ච අනිකුත් සිංහල, හින්දි, පංජාබි, බංගාලි කියන මෙන්න මේ සියලු භාෂාවල මූලස්ථානය මාතෘ භාෂාව වෙන්නේ ඔය කියන අපබ්‍රංශය ආදී කොටගත්ත මධ්‍යතන ඉන්දුආර්ය යුගයේ අවසානයේ බිහි වුණ ප්‍රාකෘත භාෂා. තේරුණාද? ඉතින් මෙන්න මේ කියන කාරණා ටික තමයි එතමට කියන්න ඕනි කරේ. එහෙනම් මං හිතනවා හොඳ අවබෝධයක් එන්නේ නැති කියලා. මම නැවත ඔබට මේ මතක් කරන්නම් ඊටාම කෙටියෙන් අපි කතා කරා. එතකොට මධ්‍යතන ඉන්දුආර්ය යුගයේ කාල පරාසය කොහොමද කියලා ක්‍රිස්තු පූර්ව 600 ඉඳන් ක්‍රිස්තු වර්ෂ 1000 දක්වා කාල සීමාව නේද? එතකොට ඊළඟට අපි කතා කරා ඔබට මතක ඇති මෙන්න මෙහි භාෂාමය ලක්ෂණ කතා කරානේ. දැන් සංස්කෘත භාෂාව සහ ප්‍රාකෘත භාෂාව වෙනස් වෙන්නේ ඇයි නේ? ගොඩාක්ම භාෂාමය ලක්ෂණ සරල වුණා. අපි කතා කරා දැන් සංස්කෘතයේ තියෙන සූත්‍ර කියන තැන අර තියෙන අර අකුරු සම්පූර්ණයෙන් ගිලිහිලා ගිය එනකොට දිත්ත ස්වරූපය ආවා. සූත්‍ර සුත්ත වුණා, මාර්ග මග්ග වුණා. එතකොට ස්වර ලෝපය වුණා නේ, විසර්ග අයින් වුණා. ඔන්න ඔය වගේ කාර්යයන් සිද්ධ වෙන නිසා ප්‍රාකෘතය සරල භාෂාවක් වුණා. ඊළඟට විද්වතුන් මේ මධ්‍යතන ඉන්දුආර්ය යුගයේ යුග තුනකට බෙදලායි අදහස් ප්‍රකාශ කරන්නේ පූර්ව මධ්‍යතන, මධ්‍ය මධ්‍යතන, අපබ්‍රංශ යුගය. එහෙම නැත්නම් අපබ්‍රංශ යුගයේ පසු අවධිය කියලාත් හඳුන්වනවා. හොඳයි. ඊළඟට මේ ආගමික සංස්කෘතික වැදගත්කම් පිළිබඳව මම කාරණා දෙකක් සිහිපත් කරා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ සහ ජෛන මහාවීර තමන්ගේ මාධ්‍ය භාෂාව විදිහට ප්‍රාකෘත භාෂාවන් දෙකක් තෝරගන්නේ අර්ධ මාගධී භාෂාව සහ මාගධී භාෂාව කියන. එතකොට එතනින් පසුව ලියවුණ රචනා වුණ සම්පාදනය වුණ සෙල්ලිපි ඊළඟට ආගමික ධර්ම ග්‍රන්ථ මේ සියල්ලටම මාධ්‍ය භාෂාව උනේ ප්‍රාකෘත භාෂාව. එතකොට මේ හේතුන් මත සංස්කෘත භාෂාව ගිලිහී ගියා. ඒතර මධ්‍යතන යුගයේ විශේෂත්වය මොකක්ද ඇහුවොත් ප්‍රාකෘත භාෂාවන්ගේ බිහිවීම, ව්‍යාප්තිය සහ ස්වර්ණමය යුගය කියලා අපිට සිහිපත් කරන්න පුළුවන්. හොඳයි. අවසාන වතාවට මම කාරණයක් සිහිපත් කළා මේ ප්‍රාකෘත භාෂාවන්ගේ ස්වර්ණමය යුගය වෙච්ච මේ මධ්‍යතන ඉන්දුආර්ය යුගය නූතනයේ බිහි වෙලා අදටත් මේ මිනිසුන් අතර භාවිත වන භාෂාවන් සඳහා හේතුවක් වුණා කියලා. ඇත්තටම සිංහල, හින්දි, මරාති, ගුජරාටිනේ ඔන්න ඔය වගේ තියෙන පංජාබි මේ භාෂාවලටත් පදනම වුණේ මාතෘ භාෂාව බවට පත් වුණේ මේ මධ්‍යතන ඉන්දුආර්ය යුගයේ බිහි වෙච්ච අපබ්‍රංශ වැනි මේ ප්‍රාකෘත භාෂා. එහෙනම් ඔන්න ඔය කාරණා ටික හොඳින් ඔබේ මතකයේ තියාගන්න. ඔබට ජයම වේවා. වෙනත් දවසක තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.